පුතාගෙන් තාත්තට හැදුණු රසම රස චොක්ලට් බේරෙන හරිම සොෆ්ට් අපේ චොක්ලට් කේක් එකක් හැදෙන හැටි බලමුද. හැබැයි මේකට බටර් අයිසිනුත් මික්ස් වුණා. සෑන්ඩ්විච් කරලා ඉවරන අපේ කේක් එක තුනීම තුනී අයිසින් ලේයර් එකකින් ඔන්න ඔය විදිහට හරි ලස්සනට පිළිවෙලට පිරිසිදුව ක්‍රම් කෝට් වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් කාපු අය දන්නවා කේක් එකේ නියම රස එන්න නම් අයිසින් අඩු වෙන්න ඕනිමයිනේ. ඉතින් අපි කේක් හදනකොට උඩරිම අයිසින් අඩු කරලා තමයි ඔයාලගේ අතට කේක් එක දෙන්නේ. කේක් එක පෙනෙන නොපෙනෙන ගානට ක්‍රම් කෝඩ් එක ගොඩාක් අයිසින් අඩු කරලා කරගත්තාම කේක් එකේ කුඩු টොප් කෝඩ් එක කරනකොට ගෑවෙන්නේ නැහැ. අපි මේක සෙට් වෙන්න ටිකක් වෙලා තියලා තියන්න ඕනේ. මම නම් ෆ්‍රිජ් එකේ දාන්නේ නැහැ. ෆ්‍රිජ් එකේ දැම්මොත් එහෙම අර වතුර බුබුලු වගේ එන්න ගන්නවා. අනික ඒක හීට් එකත් එක්ක අරගෙන යනකොට පස්සේ කේක් එකේ අයිසින් එක අවුල් වෙන්න පුළුවන්. ඉතින් නෝමල් ටෙම්පරේචර් එකේම තමයි මම මේ වෙනකන් හැමදාම කේක් එක ක්‍රම් කෝට් කරලා සෙට් වෙන්න තිබ්බේ. ඔන්න ඉතින් බලන්නකෝ කොච්චර තුනේ ක්‍රම් කෝඩ් එකක්ද අපි හැදුවේ කියලා. ටී-ෂර්ට් එකේ පාටයි කේක් එකේ පාටයි දෙකම එක. අපි බලමු ෆයිනල් ලුක් එක කොහොමද කියලා. ටඩා